නොවැම්බර් 10 සිට 16 දක්වා සතියක කාලය පුරාවට ශ්‍රී ලංකාව තුළ වායු ගුණාත්මක භාවයේ විවිධ උස් පහත් වීම් ඇති වුණා. ඇතැම් අවස්ථාවල එය සැලකිය යුතු තරම් දුර්වල මට්ටමකට පැමිණි අතර ඇතැම් ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පවා ළඟා වුණා. ඉදිරි සතියේ මෙම තත්ත්වය කෙසේ වේවිද? ඒ වගේම පසුගිය සතියේදී මෙයින් වඩාත්ම බලපෑමට ලක්වුණු ප්‍රදේශ මොනවාද? සහ වාතයේ අයහපත්ම වූයේ කොහේද? අද මේ පිළිබඳ සමීප විමසීමක් කර බලමු. නොවැම්බර් 10 සිට 16 දක්වා සතිය ආරම්භ වූයේම දැඩි වායු දූෂණයකින් වන අතර දිගන, බත්තරමුල්ල, හලාවත, ත්‍රිකුණාමලය සහ යාපනය වැනි ප්‍රදේශවල වායු ගුණාත්මක දර්ශකාගේ 150 ඉක්මවා ගොස් තිබුණා. මෙම මට්ටම් සෞඛ්‍යයට අහිතකර සහ අවදානම් ලෙස සලකනු ලබන අතර එය විශේෂයෙන් වාතයට සංවේදීතාවක් දක්වන පුද්ගල කණ්ඩායම් සඳහා වැඩි අවධානමක් ඇති කළා. සතිය අවසන් වන විට මෙම තත්ත්වයේ අඩුවක් දක්නට ලැබුණද නගර කිහිපයක් තුළ ඉහළ අංශුද්දරය වාර්තා වීම දිගටම සිදු වුණා. නොවැම්බර් 10 සහ 11 දිනවල ඉහළම වායු දූෂණ මට්ටම් නිරීක්ෂණය වූ අතර මේ වන විට කලාපීය මට්ටමින් ඇති වී තිබෙන වායු ගුණාත්මක අභියෝගයන් ඉස්මතු කරමින් මෙම දූෂිත වායු දිවයින පුරා ගමන් කරනු ලැබුවා. නවතම කාලගුණ අනාවැකි දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. පසුගිය සතිය තුලද ශ්‍රී ලංකාවට ඇති වූ මෙම වායු දූෂක තත්ත්වයට හේතු වූයේ කුමක්ද? එය සිදු වූයේ උතුරු ඉන්දියාවේ සිට වායු ගුණාත්මක දර්ශකය 400ට ආසන්න වූ ඝන දූෂිත වාතය සුළඟ මගින් ශ්‍රී ලංකාව දෙසට රැගෙන ඒමත් සමගයි. මින් දිගන, බත්තරමුල්ල, කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමල ප්‍රදේශවලට සැලකිය යුතු බලපෑමක් ඇති වූ අතර බටහිර, මධ්‍යම, උතුර සහ නැගෙනහිර පළාත්වලද මීදුම පැතිරී තිබුණා. මෙම වායු දූෂණයේ ආරම්භය කුමක්ද? එය ශ්‍රී ලංකාවට ගමන් කළේ කෙසේද? එම සම්පූර්ණ විස්තරය දැන ගැනීමට ඉහතින් දිස්වනු වීඩියෝ එක ක්ලික් කරන්න. මෙම අහිතකර වාතය මිනිසුන්ට විශේෂයෙන් වැඩි වශයෙන්ට නිරාවරණය වූ අයට අහිතකර බලපෑමක් ඇති කරා. මේ අතර ළමයින්, වැඩිහිටියන් සහ ශ්වසන රෝග ඇති අය දැඩි අවදානමකට ලක් වුණා. ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුතා සහ කැස්ස වැනි රෝගී තත්ත්වයන් වලට මුහුණ දීමට සිදු වුණා. කුඩා දූෂක ద్వරය පෙනහළු සහ රුධිරයට ඇතුළු වීමෙන් හෘද රෝග, උණ සහ පෙනහළු ආසාදන අවදානම වැඩි කරන අතර පියවි ඇසට නොපෙනෙන නමුත් මෙම සියුම් අංශු අපගේ සෞඛ්‍යයට අතිශයින්ම හානිකර වෙනවා. ඉදිරි දින කිහිපය තුළ උතුරු ඉන්දියාව පුරා දූෂිත වාතය දිගටම පවතින බවත්, සතිය පුරාවට ඝන මීදුමක් පවතින බවත් අනාවැකි මගින් පෙන්වා දෙනවා. එමෙන්ම ඉන්දියාවෙන් ලංකාවට පැමිණි දූෂිත සුළං නිසා මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට විවිධ වායු ගුණාත්මක තත්ත්වයන් ඇතිවන බවද පෙන්වා දෙනවා. විශේෂයෙන් නොවැම්බර් 19 සහ 20 දිනවල සුළං මගින් ශ්‍රී ලංකාවේ උතුරු සහ බටහිර ප්‍රදේශ දෙසට දූෂිත වායු කොටස් තල්ලු වෙමින් පවතින අතර නොවැම්බර් 21 දින සිට ඉදිරියට සුළං රටා ක්‍රමයෙන් මාරුවන බැවින් දිවයින දෙසට පැමිණෙන දූෂිත වායුවල අඩුවීමක් දක්නට ලැබෙනවා. සතිය අවසානයේදී වායු ප්‍රවාහය වැඩි දියුණු කිරීම මීදුම විසිරුවා හැරීමට උපකාරී වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වාතය පිරිසිදු වීම ආරම්භ වෙනවා. විශේෂයෙන් ඉන්දියාවේ දැඩි වායු දූෂණයක් පවතින විට කලාපීය සුළං රටා ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මක භාවයට අඛණ්ඩව බලපාන ආකාරය මෙම සතියේදී හොඳින් ඉස්මතු වී පෙනෙනවා. මීළඟ සතියේත් මේ අයුරින්ම නවතම කාලගුණික තොරතුරු රැගෙන එන තෙක් නවතම කාලගුණ අනාවැකි දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම වීඩියෝ එක ෂෙයා කර ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාවයේ ඉහළ නැංවීමට ඔබත් දායක වන්න.